ඔගලන් අපි කවුරුත් ආසයි ලස්සන ඉටි පන්දම් වලට. ඉතින් අද කාලේ වෙළඳපොලේ ලස්සන ඉටි පන්දම් තියෙනවා. ඒවා ටිකක් මිල අධිකයි. ඒ නිසා අපිට පුළුවන් ගෙදරදිම ඒ වගේ ලස්සන ඉටි පන්දම් හදාගන්න. වීදුරු භාජන ඇතුලේ මේ වගේ ලස්සන ඉටි පන්දමක් හදන හැටි අද මම ඔයගලන්ට කියලා දෙන්නම්. ගෙදර තියෙන පුංචි අඩුම කුඩුම වලින් මම යොදාගත්තේ ඇත්තටම සුදු පාට ගල් ටිකක්, පරණ කොණ්ඩෙට ගහපු පුංචි මල් ටිකක්, ඒකේ තියෙන කොලාතු ටිකක්, ඒ වගේ දේවල්. වීදුරු භාජන දෙකක් අරගත්තා. Tamanට කැමති ප්‍රමාණයකින් වීදුරු භාජන ගන්න පුළුවන්. මට කැමති ප්‍රමාණයකින් මට තියෙන වීදුරු භාජන දෙකක් මම අරගෙන තියෙනවා. බලන්න ඒ වීදුරු භාජන දෙක ඇතුළට මම අර කියපු පුංචි අඩුම කුඩුම දාලා සරස ගන්නවා. Tamanට ඒකට අත දාගන්න බැරි නිසා තමයි මම පුංචි කතුරකින් ඒක ලස්සන කරන්නේ. මම ගත්තේ පුංචි නිල් පාට පුංචිම රෝස මල්. ඉතින් මට හිතුණා ඒ නිල් පාටට ගැලපෙන්න මේකට දාන්න ඕන ඉටි වර්ගයත් නිල් පාටම වෙන්න ඕනේ කියලා. Tamanට පුළුවන් දේවල් පබළු වැට, ගල් කැට, පුංචි අතු කෑලි, ඒ වගේ දේවල් මේකට දාගන්න පුළුවන්. දැන් බලන්න මම ඒක සරසගෙන ඉවරයි. දැන් තියෙන්නේ වතුර දානවා. භාජනෙන් 4න් 3කට අඩුවෙන්. කියන්නේ භාගයකට උනත් කමක් නැහැ. වතුර දා ගන්නවා. ඊට පස්සේ අපි ලිපේ තියෙන භාජනයක් ඒකට අපේ ගෙදර තියෙන පරණ ඉටි පන්දම් කෑලි ටිකක් උනත් කමන්නේ. ඒකට දා ගන්නවා. දාගෙන ඒ තිරේ මම අයින් කරලා ඒ තිරේම තමයි මම ආපහු ප්‍රයෝජනෙට ගන්නෙ. මේ වගේ පැන්සලක ඔතලා හරියටම මැදට වෙන්න ඒ තිරය තියලා තියෙනවා. පස්සේ කපලා දාන්න පුළුවන්. දැන් මට නිල් පාට ඕන නිසා මම පාට දැම්මේ ඉටි වලට නිල්. දැන් හරි ඒක වේලිලා ඉටි ටික ඝන වෙලා තියෙනවා. දැන් පුළුවන් පැන්සලේ හිමින් සැරේ අයින් කරලා අර තිරේ අපිට උමනා ප්‍රමාණයට පත්තු කරගන්න උමනා ප්‍රමාණයට කපා ගන්න. හරිම අලංකාර ඉටි පන්දමක් හදාගත්තා. දැන් මේක පත්තු කරාම හරිම ලස්සනයි. ඇත්තටම වෙළඳපොළට ගියා නම් මේ වගේ ඉටි පන්දමක් ගන්න ඉතාමත් මිල අධිකයි. අපි පත්තු කරලම බලමුකෝ ලස්සන. දැන් බලන්නකෝ ලස්සන. ඕගොල්ලන්ටත් මේ වගේ අලංකාර ඉටි පන්දමක් හදාගන්න පුළුවන්.